හෙලෝ යාළුවනේ ඉතින් ඔන්න අද ගෙනල්ලා තියන්නේ ෆුඩ් චැලෙන්ජ් එකක්. ඉතින් අද ඩෑඩ් vs son ෆුඩ් චැලෙන්ජ් එකක් කියන්නේ. ඒ වගේම ඉතින් අද ඉතින් කන්න තියෙන්නේ චොක්ලට් එක මොනවද නෙවෙයි. කෙලින්ම යෝගට්. යෝගට් අපි ඉතින් දවසට උපරිම දෙකක් වගේ එකයි. ඒ වුණාට යෝගට් අද කන්න තියෙනවා 20ක්. ඉතින් යෝගට් 20ම තියෙනවා මැදින් ඊට පස්සේ තියලි වෙලා සම්පූර්ණම එකක් කාලේ ඉවරනාට පස්සේ අනිත් යෝගට් එකට යන්න පුළුවන්. මොහොම ඩග්ග අරගෙන කණ්ඩායි තියෙන්නේ. ඉතින් වැඩියම යෝගට් ගානක් කන එක්කයා තමයි වින් කරන්නේ. ඒ වගේම පරදිනෙක් කියලානේ මිරිස් කරල් දෙකක් කන්න වෙනවා. ඒක තමයි ඉතින් අද තියෙන චැලෙන්ජ් එක. එහෙනම් ඉතින් චැලෙන්ජ් එකට යන්න කලින් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න මතක් කරනවා. එහෙනම් ඉතින් අපි යමු වීඩියෝ එකට. හරි යාළුවනේ ඉතින් එතන තියෙන යෝගට් 20ක් ඉතින් මේකත් එක්ක 20 හරියද? ඔන්න ගණන් කරමු 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20. ඉතින් මේ 20ම කණ්ඩායි තියෙන්නේ අර කලින් කිව්වා වගේම තමයි අන් රූල් එක කියන්න. කෙලින්ම එකක් කාලා සම්පූර්ණ වෙනාට පස්සේ අනිත් එකට යන්න පුළුවන්. වැඩියෙන්ම කන එක තමයි වින් එක කරන්නේ. ඕකේද? ඕකේ. ඉතින් ඒ වගේම පරදිනෙක් කෙනාට මේ දෙකම කන්න වෙනවා සම්පූර්ණව. ඒක තමයි අපි යෝගට් එක පැත්තකින් තිබ්බේ. මේ දෙකම කෑවට පස්සේ මේක කන්න පුළුවන්. රෙඩිද? රෙඩි. හරි ඔන්න ඉතින් තරග ස්ථානයට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔන්න යෝගට් සේරම ටික තියෙනවා. එහෙනම් තරග කරුවෙක් විතරයි අද. ඉතින් තරගයක් දෙන්න තියෙන්නේ කලින් චැලෙන්ජ් එකේ ඉතින් මම දින්නේ. අද කොහොම වෙයිද දන්නේ. මොකක්ද දැන් කියන්නේ තියෙන තරග ගැන? යෝගට් කනවාද කොහොමද පළපුරුද්දක් තියනවාද? චුටි කාලේ නම් පළපුරුද්ද තියෙනවා යෝගට් කරලා. පළපුරුද්දට වඩා දැන් ඉතින් මේ චැලෙන්ජ් එකනේ අභියෝගේ බලමු. හරි වැඩිම ගාණක් අරන් කණ එක තමයි වින් කරන්නේ. අවසානයේ ඉතින් ටෝටල් දැන් මම එකක් හදි ටෝටල් එක උඩින් වැටෙනවා ඉතින් වැටෙනවා. වැඩිම කාල දින එක වින් කරනවා. ඉතින් අඩුවෙන්ම කණ එක කියනවා මිරිස් කෑවැකි. ඒ නැති. හරි පටන් ගමු. රෙඩිද? රෙඩි. අනේ ස්ටාර්ට් කරන්න. හැදි? හැදි. තාඩි ස්ටාර්ට් කරන්න හැදියා කිව්ව. චූටි යන්ද. යන්ද චූටි උනාට වැඩ ගොඩක් ගන්න තියෙනවා නේ. ඒකට 20කට වගේ කියන්නේ බෑ. හරි ඔන්න එන 1යි 2යි 3යි. යාළුවනේ ඊට පස්සේ මම මට මේ හැදේ වගේ කඩා ගන්න ඉල්ලා. අයියෝ. උඹෝ එකෙන්ම බඩ පිරෙනවා. කඩාගත් දීම කඩන්න එපා. මේ යෝගට් කනින්ද දන්නා වෙලි. දෙවෙනි යෝගට් කියන්නේ අම්බෝයි මේ යෝගට් කන්න බෑ යාළුවනේ. වෙන කෑමක් වගේ නේ කන්න බෑ. මොනවාගේවත් පිළිවෙලට කන්න බෑනේ. අදත් පරද්දනවා කොහොම හරි ඈ. කන්න බෑ. මම සාමාන්‍යයෙන් මේ චැලෙන්ජ් එක දකින්නේ නිකන් දඩුවමක් වගේ. අබෝ මේ එකම වර්ගයෙන් කන්න බෑ. කමන්නේ ඒක. වෙනස් ඒවාට යන්න. ඔව්. කොහොමයි කන්නේ ඕන වැඩිම ගන්න. අවුරුද්දකට යෝගට් ඕන ගන්න. දැන් මම සම වේගන යන්නේ. යාළුවනේ ආයෙ වහින්න ගත්තා. වැස්ස නිසා තමයි පොඩ්ඩක් වීඩියෝ පරක්කෝ. හරිම දුකයි.
ඔයාලට පහිනවනම් කමෙන්ට් එකක් දාන්න, subscribe කරන්න, like එකක් දාන්න. අපි අම්ම බලන් ඉන්න යාළුවනේ. මේක නෝ රසන්නේ. නෑ කන්න බෑ. මම කතාවක් කරන්නද? ඔයා දන්නවද අවුරුදු 60 70ක් මිනිස්සු ජීවත් වුණා. ඒ මිනිස්සු විවිධ කාලෙම කාලා තියෙන කෑම ප්‍රමාණය අලි කීයකගේ බර තියෙනවා. නේද? මේ ඇත්ත කතාව. අලි කීයකගේ බරයි. දන්නේ කියන්න ඕන. දන්නේ නැහැ. අලි 6 දෙනෙක්ගේ බර තියෙනවා. මිනිහෙක්ද? මිනිහෙක් කාලා තියෙනවා අලි 6 දෙනෙක්ගේ තරම් බර. යාළුවනේ ඉතින් මම දැන් අහන්නකො එහෙනම් මම අලි 7ක් 8ක් වෙයි. මොකද ඉතින් මං චැලෙන්ජ් නෑ කරන්නේ. හැබැයි අවුරුදු 70ක් 80ක් යන්න ඕන. මම 90ක් ඒ වෙනකොට අලි 6 දෙනෙක්ගේ බස් කාලා තියෙනවා. කන්න බෑ යාළුවේ. ඒතකොට ඔය අනිත් ප්‍රශ්නේ හොයන්නේ මොකද? අපි සත්තු කී දෙනෙක්ගේ යෝගට් කාලා තියෙනවද කියලා ජීවිත කාලෙම. අයියෝ මේ මට වරදින්න බෑ. යෝගට් නැති ඉන්නේ. කොන්න බෑ බඩ පිරුණ යෝගට් 4යි ගෑවේ. යාළුවනේ මට මෙච්චර කාල රිටර්න් දීපු වරක් තමයි ඉන්නේ. අද මිනිස් කොහොමද කොන්න බෑ. යාළුවා පහුගිය වීඩියෝ බලන්න නැති. මට මෙච්චර කාල දීලා තියෙන ගේම අපිරියරහක් එන්නේ. බෑ නිකක් ඉවර කරන්න බෑද? දැන් මොකද කරන්නේ? අද වීරයට දෙනවා ලොට් එක. කතා දෙක ගන්න. අපිරිය. එහෙම ගියේ නෑ. අද තරංගේ ජයග්‍රහණය කරන්න තමයි අදහස තියෙන්නේ. හැමදේම වර්ධින්නත් බෑනේ. හරි කමන්නේ මම කලියෙන්ගේ දින මේකෙත් දෙනවා ඉතින් එහෙම ඉන්න චුට්ටක්. දැන් බඩ පිරෙන්නේ නැද්දනේ? නෑනේ වතුර වීදුරු 50ක් අතක් බොන්න පුළුවන්. ඉතින් මේ යෝගට් එකක් තමයි කජ්ජද්ද? දවල්ට ගෑවද? දවල්ට කාලා ඉන්නේ. දවල්ට කාලා යෝගට් 50ක් පිස්සක් කමක් යන්න පොඩි නෑ. මම යෝගට් විතර කන්න පුළුවන් මේක. වත් මන් දිහා බලලා යෝගට් කන්න පුරුදු වෙන්න. බුදු අම්මේ යෝගට් මාමා කියලා නම වැඩේ දන්නේ නැහැ. මේ පාර ගිය පාර වතුර මාමා කියලා දෙන්න වතුර විතර 18ක් බීලා තිබ්බා. කන්න බෑ. මොන කනවද? යාළුවෝ ටෙස්ට් කරලා බලන්න ගෙදර ඉඳන් යෝගට් ගෙනල්ලා කීයක් කන්න පුළුවන්ද කියලා. යෝගට් කෑම ලීසි නෑ. අපි එකක් කනකොට ආසයි තමයි. මොකට ගොඩක් කන්න බෑ. තමයි. යෝගට් 4න් එහා කන්න බෑ අපිරිය. හරි ඉතින් යාළුවනේ මයි කලින් WhatsApp නම්බර එක දැන් වෙන කෙනෙක්ට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලා ඒකට මැසේජ් දාන්න යන්න එපා. දැන් මම බලන්න ඉතින් මොකද උනේ කියලා මට WhatsApp එක ඔන්ලයින් එකක් නැති හින්දා ඉතින් ඒ නම්බරේ කලින් මගේ නම්බර එක WhatsApp channel හැමදේම දැන් මට නෑ ඒ නම්බර එක නැති වුණ හින්දා ඉතින් අලුතෙන් WhatsApp channel එකකුත් මම හැදුවා. අනිවාර්යෙන් ඉතින් අපේ 150 ලොකු giveaway ගන්න තියෙනවා. ඒ වගේම giveaways update හැමදේම ඉතින් දෙන්නේ WhatsApp channel එකේ. ඒ ඉතින් WhatsApp channel එකට join වෙන්න WhatsApp channel එක තියෙන්නේ පළවෙනි comment එකේ pin කරලා link එක. ඒ වගේම මගේ අලුත් නම්බර එක ඔයාලට කියන්න 077 883 94 50. ඉතින් මෙන්න මේක තමයි මගේ අලුත්ම නම්බර එක. ඉතින් හායි කියලා මැසේජ් එකක් දාගෙන යන්න. ඒ වගේ ස්පොන්සර්ෂිප් ඒ වගේම channel promoter වලට මට ඒ නම්බර එකට දැන් මැසේජ් කරන්න. සබ්ද දාලා ගන්න යන්න. යාළුවා මොකද කියන්නේ? මං අත කතා බහ නෑ වෙච්ච. බැයි පොදත් සැරයි මගේ කුඩෙත් පොඩි මයි බඩේ ඉඩක් පොඩි කණ්ඩුව. මොකද කියන්නේ? මේව තමයි සුපිරි චැලෙන්ජ් කියන්නේ. අම්මේ බලන්නේ මේක. මම හිතන්නේ යෝගට් 50ක් ඕ මේ කන්න බෑ. තියෙන්නේ. දැන් වීඩියෝ එක බලන් ඉද්දි වීඩියෝ එක බලන අය පේනවා යෝගට් එක සාමාන්‍ය පොඩි නේ උනාට ඇතුලේ තියෙන ප්‍රමාණය ටිකක් තියෙනවනේ. ඒතකොට ඉතනදී යෝගට් එකක් කන්නේ යෝගට් එකක් කන්නේ ලේසියිනේ. යෝගට් 5ක් අද්දි අම්මේ නිකන් චොක්ලට් කද්දි මත් වෙනවා වගේ තමයි කන්න බෑ. කන්න බෑ. පහින් යාර කන්න බෑ මන්න. මම කන්න පුළුවන්. ලොකු දෙනෙක්ට කන්න පුළුවන්.
මම ට්‍රස්ට් කරනවා. එහෙම නෑ. මට තමයි මම මේ කන්නේ. යෝගට් කන්න අමාරුයි. මම චොක්ලට් කොච්චර නැකවද යෝගට් කන්න ලේසියි කියලා හිතුවේ අවුලන්නේ. බෑ මම මිරිස් කනවා. ඔයාලා මේ මං අද මිරිස් කනවා. මට කන්න බෑ. යාළුවනේ මේ ඉන්නේ කැමරට අතිදක්ෂ ඊරේ. බයි එයා මේකේ යෝගට් චැලෙන්ජ් එකක් දාමු කියලා. එයා යෝගට් කනවා හොඳට ගෙදරින්දී. සතියේ යෝගට් කීයක්ද 8ක් කනවා. දවසට ගෙනල්ලා ෆ්‍රිජ් එකට දානවා යෝගට්. මේ 8ක් කනවා. හැබැයි මං කන්නේ. මංගල හිට තමයි කන්නේ. ඇයි මම කාගෙනද වෙන්නේ? තරහේ අතාරින්න එපා පුතා. ජයග්‍රහණය කරන්න හන්න ඔයා. මෙච්චර දවස් දිනපු මම අද මට වුණ තියක්. යාළුවෝ ටික මේ වීඩියෝ එක බලන්න නැති නේ. ඒකෙන් මම බලා දුන්නා. yes. අද තරගේ ඇත්තටම තරගේ යන්නේ මට හරිම කනගාටුයි. කමන්නේ ආරේ දායක දින්නනවා. මම හිතුවා මට කන්න බැරුවේ කියලා. මගේ උගුරට එනවා යාළුවනේ කාං ගියානේ. කන්න බෑ. මට මෙහෙම පරාදයක් නම් කවදාවත් වෙලා නැහැ. ඉතින් වීඩියෝ බලන්න දන්නේ නැති මම හැමදාම දිනනවා. දැන්ට හැබැයි කැරේ දෙකක් විතර පෙරදිලා තියෙනවා. අද එකත් එක තුනක් විතර වෙයි. මම නම් කියන්නේ අතාරින්න එපා. තාමත් මේ අවස්ථාව තියෙනවා. මොන අවස්ථාවද? යෝගට් 4යි තියෙන්නේ. කාලා ගඩකුත් නෙවෙයි. බුදු අම්මේ යාළුවනේ. 4යි 5යි 6යි 7යි 8යි 9යි 9යි. ඉතින් යෝගට් 9ක් කනවා කියද්දි මම හිතුවේ නෑ 9ක් කාලෙදි කියලා. මම පරාද. 10 වෙනි එකත් ඉතින් ආරම්භ කරනවා මේ කන. මම මිරිස් කාලා දෙක කනවා. තරග ඉවර මම තරගේ 20යි කියන්නේ හරියටම භාගයකට එහෙන් කන්න ඕන. මම පරාජය බාර ගත්තා. එතකොට තමයි තරග ජයග්‍රාහකයා තෝරන්නේ. යාද යෝගට් චැලෙන්ජ් කියන්නේ යාළුවනේ. අයියෝ මම හිතුවේ තරගෙ මෙච්චර ඉක්මනට අතාරියි කියලා. ඉතින් කවදාවත් මෙහෙම වෙලාම නැහැ. ඉතින් යෝගට් කන්න බෑ. උගුරට එනවා කියන්නේ මෙන්න මේ යෝගට් එක රහයි. මේකත් රහයි ඒ උනාට කන්න බෑ. මේක වැඩි කන්න බෑ. එක දිගට හද්දි නිය ආයෙනවා. කන්න බෑ හින්දේ. අවුලන්නේ. තා යෝගට් තුනනේ තියෙන්නේ. ඔකත් කන්න එනවා. මම තරගේ ජයග්‍රහණය කරන්න විතරයි කන්නේ. හරියට මං එන පරාජය බාර ගන්න. මොකද භාගයකට එහෙන් කෑවනම් ඒ කියන්නේ 20යින් 10ක් කෑවනම් ඔයා කන්නේ නැත්නම් මම තරගේ දුරු. අනේ මට කන්න බෑ යාළුවෝ. යාළුවනේ හරිම දුකයි වාදවලින් මට අද තරග කරන්න බැරි වුණා. මෙච්චර ඊරේ යෝගට් එකකට ඇම්බරෙනවා දැක්කේ මං අද නැත්නම් ගෙදර පිනුම් ගලා යෝගට් කම වරක් තමයි ඉන්නේ. කියන්නේ හැබැයි ඒ 1 2 3යි. මෙච්චර කාලා නැහැ මෙයා මේ පස් ඉස්සර. දැන් යෝගට් මෙච්චර කාලා දෙනවද කලින්? මං ජීවිත කාලෙම ගත්තොත් නම් යෝගට් ගෝණි 10ක් විතර කාලා තියෙනවා. ඒ වුණාට එක දවසක කාලා නැහැ මෙච්චර. එක දවසකට එකක් වගේ තමයි කාලා තියෙන්නේ. අයියෝ මට හරිම දුකයි. දැන් මොකද කියන්නේ තරගේ නවත්තන්නද? නෑ මං කරනවා. දැන් මගේ ප්‍රමාණය 1යි මේ මට අප්පිල්ලයි. 2යි 3යි 4යි හරියට ගණන් කරන්න නිකන් කරන්න. 6යි 7යි 8යි 9යි 10යි. යාළුවනේ හදනවා. ජීවත් නැතුවම තරගේ ජයග්‍රහණය දිරුවා. එයි මම යෝගට් දැම්මේ. අනිත් සතුටුයි. යාළුවනේ මට අයිස්ක්‍රීම් දාන්න තිබ්බේ. අයිස්ක්‍රීම් මම එකටම කරන්න ගියේ චොක්ලට් චැලෙන්ජ් එක. ඒ චොක්ලට් චැලෙන්ජ් එක කරන්න ගියාට මම කියන්නේ දැන් ඒ චොක්ලට් චැලෙන්ජ් එක කරන්න බෑ. මොකද එච්චර චොක්ලට් ගොඩක් මට කන්න බෑ. මම වීඩියෝ එක නම් කියන්නේ කරන්න හිටිය සුපරි වීඩියෝ එකක්. ඒක කරන්න බෑ. අතවලේ මේ චොක්ලට් ටික කන්න ගියොත් මට දවස් දෙකක්වත් යනවා. ඒ ඉන්න මේ යෝගට් චැලෙන්ජ් එකට ආවා. යෝගට් චැලෙන්ජ් එකත් ඉතින් හිතුවා නැති ඉතින් පෙරදෙන්න යන්නේ. හරියන්නේ මම නම් හිතුවේ මුලින්ම කනකොට මම පරාදයි කියලා. මුලින්ම යෝගට් කාං කියන්නේ. ඒක ඒ ගැම්ම මම වෙනදාට නිකන් කාං මුලින්ම යන වේගෙම යනවනේ. අද මේ 4ක් යද්දි ස්ලෝ වුණා. ඒ තමයි.
ගින්නෙන් කන්න ඕනේ නැත්නම් ඉතින් ප්‍රශ්නයක් නෑ තව මෙතන යෝගට් කීයක් කාලා තියෙන්නේ? යෝගට් 10ක් කාලා මම පරාජය බාර ගන්න. මට කන්න බැරි බොරුවට. 20න් 10ක් කාලා දින්න යාළුනේ මෙයා කාලා තියෙන්නේ 1 2 3යි 4යි 5යි දාගෙලත් කාලා අයියෝ 6 පහමාරයි නෑ 6යි ඒක 6යි. පහමාරක තරමින් 6 डबल मन कावली ये ना वीडियो की हो रहा है ना सब्सक्राइब करने नालू वीडियो के सेट हो मेरे करने हैं मेरे तो मुझे मत चैलेंज के देनो तो उड़ा मन दिन मुझे अरे अनिवार्य इस खंडोना मिस को देखो मकान ना अरे वीडियो ला मत एक्टिव रिटर्न में ना दिला दिए नो रिटर्न दिला दिए रिटर्न करने कट देख अनिवार्य खंडो 1 hour later. मैं एक करना होगा ने एक करना यार नहीं मटा देख खान बे आरग बोरुවට හැප්පුවා මේ ඔකට තමයි කියන්නේ අරනේ අර ආපහු වදිනවා කියලා ගාපුවා ආපහු වදිනවා වේද මට කන්න ගෙනාවුවා කන්න උනා කන්න ප්‍රශ්නයක් නෑ කන්න ලෝකෙ දුක කාලේ මට අද හරි සතුටු නෑ ඉතින් මේ ඇට තමයි හැර කරන් යන්නේ ඉතින් වීඩියෝ එකට කන්නත් එක රයිට් ඔගේ වල මන් දන්නේ මෙච්චරලා දැන් මේ පපඩම් කම්මා මිස් කරේ ඒක මොකක්ද සරයිද මේ යෝග කොල්ලක් ගන්න ඕනේ සර සාධාරණව කෑවා දැක්කම තැන්ලා දිව්වා Stop it. Get some help. සරනේ හරියන්නේ ඉතින් ඔන්න ඉතින් තමයි චැලෙන්ජ් එක ගෙනාවේ වින් එක දුන්නා මම බරාදයි එහෙනම් මම යනවා අලුත් වීඩියෝ එකකට මම ගිහලා එන්න මම දේශ පශයෙන්